අවසරයි කවුරු සාදු කියලා නමස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสังกุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุรามิรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิวิติสารณสัยเตโออุตุงปัญจศีลธรรมยමාර්ගඵල නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා සත්‍ය සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංඝ
චතුන්නං භික්ඛවේ අරිය සත්‍යං අනනුබෝධා අප්පටි වේදා ඒව මිදං දීග මද්දානං සන්දාවිතං සතරිතං මමං චේව තුම්හාකං චාති. සද්ධර්ම ශ්‍රවණ විලාසී වාසනාවන්ත කාරුණික මව්වරුනි පියවරුනි තරුණ දූ පුතුනි චූටි දූ දැරියනි අද ඔයාලා මේ නිවස තුළ සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ ඉතාමත් වටිනා කළගුණ සැලකීමේ පින්කමක් ඒ වගේම ඥාති ධර්මයට සිද්ධ කිරීමේ පින්කමක් ඒ වගේම සත්පුරුෂ පින්කමක් නුවණැතියන්ගේ පින්කමක් හැටියට මේ පින්කම හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. ජයරත්න මහත්මයා මේ බඩලෝ ගිහිල්ලා මාස 3ක් ඉක්ුත් යාම නිමිති කරගෙන තුන් මාස පින්කමයි සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ වගේම ආදරණීය මෑණියන් වහන්සේ සහ පියාණන් වහන්සේ ඒ මාටින් සිඤ්ඤෝ පියා යසෝහාමි මවනේ මේ ඇත්ත සහ පවුලට සහ සම්බන්ධ කොච්චර දන්නේ නින්න ඥාති මිත්‍රාදීන් නේද? හැම කෙනාම දීපත් කරලා දෙපැත්තෙම නේද මව පාර්ශවයේ පිය පාර්ශවයේ සියලුම දිනාට පින් අනුමෝදන් කරන්න පුළුවන් ඉතාමත්ම වටිනා පින්කමක් මේක නේද? ඔයාලගේ පින්කම් මාලාවේ ප්‍රධානම වටිනාම අංගය තමයි දැන් සිදු කරන්නට ආරම්භ කරන්නේ. ඇයි එහෙම කියන්නේ? ලොකුම පින්කම නේද? දානයන් අතරින් විශාලම වටිනාම පින්කම තමයි ධර්ම දානය නේද? තථාගත දේශනාවේ සඳහන් වෙනවා සබ්බ කියන්නේ සියලුනේ. සබ්බ දානං ධම්ම දානං කිනාති. සියලු දානයන් අතරින් ජයගන්නේ ධර්ම දානය. ඒකට දාන ගොඩාක් තියෙනවා නේද? ලෝකේ දාන පිළිබඳව කතා කරොත් සීමාවක් නැහැ. එතකොට මේ දානයන් හැම එකකටම වඩා ධර්ම දානය ජය ගන්නවා. දැන් අපි මෙතනදී මෙහෙම දෙයක් හිතන්න ඕන. මොකක්ද? ධර්ම දානය මේ පින්කමකින් ලැබෙන ආනිසංස ලබා ගන්න අපි මොකද්ද කරන්න ඕන කියලානේ. ඔව්. එතකොට එතනදී ඔයාලා බොහොම ශ්‍රද්ධාවෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා වඩම්වාගෙන ඇවිල්ලා පාදෝනේ කරලා සුදුසු ධර්මාසන පනවලා වඩා හිඳවලා මේ වට්ටියක් පූජා කරලා සාම්ප්‍රදායිකවද නේද? ආරාධනා කරලා ඔයාලගේ පැත්තෙන් මේ කටයුතු ටික ඉෂ්ට වුණා. ඒත් එක්කලම තව ඔයාලගේ ලොකු දෙයක් ඉෂ්ට වෙන්න ඕන. මොකක්ද දන්නවද? ශ්‍රද්ධාව තියෙනවා, ගෞරවය භක්තිය තියෙනවා, තවත් එකක් තියෙනවා චූටි දූල පුතාලා හැම කෙනෙක්ම එකතු වෙලා හොඳට දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. බොහොම හොඳයි. එතකොට ශ්‍රවණය කරන අවස්ථාවේදී අපේ හිත වෙන යම් අතකට ගියොත් ධර්මයට කරන අගෞරවය. හොඳට මතක හොඳ හරි වාසනාවන්ත පිරිසක්. එතකොට අපි මේ ධර්ම ශ්‍රවණය කරන කාලපරාසය තුල හිත කොහේ හරි ගියොතින් ධර්මයට අගෞරවයක් නිසා අපි පරිම උත්සාහ කරන්න ඕන සිත ධර්ම ශ්‍රවණ කාලපරාසය තුල යන්නේ නැතුව රඳවා ගන්න. ඒක එතකොට චේතනාමය කුසලයට වැටෙනවා නේද? ඔව්. සිතින් කරන මහා ප්‍රබල කුසලයට වැටෙනවා. එතකොට ඔයාලා ගොඩාක් කතා කරනවානේ නේද? අනිත් වෙලාවට ගොඩාක් කතා කරනවා. මේ ධර්ම ගෞරවය නිසාම ඔයාලා මොකද කරන්නේ? තමන්ගේ වචන තමන් අතර කරලානේ. එතකොට කතා කරන්නේ මොනවද? ධර්මයට අදාළව මොනවා හරි හාමුදුරුවෝ මොනවා හරි ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්න ධර්මයට අනුකූල වූ අදාළ වූ දෙයක් විතරයි කතා කරන්නේ. එහෙනම් බලන්න කොච්චර ශික්ෂණයක් එතන තියෙනවද කියලා නේ. වාචික සංවරය. ඊළඟට වෙන දණන් එක තැනක ඉන්නවා තියා හිතන්නව පුළුවන්ද නේ? ඔය වගේ පැයක් එකමාරක් දෙකක් වෙන්න පුළුවන් කියමුකෝ. ඉන්න පුළුවන් ද වාඩි වෙලා හිතන්නව බෑනේ.
බලන්න අපේ තියෙන පෙර වාසනාව කියන්නේ මේ චූටි දූල පුතාලා වුණත් අනේ ඉන්නවනේ බලාගෙන නේ. ඉත් තියන්න පුළුවන් ද චූටි දරුවෙක් එක වෙලාවක. බලන්නකෝ ධර්මයේ තියෙන ආශ්චර්යමත් බව වටිනාකම නේද? එතකොට ඇයි එහෙම වුනේ? ඔයාලා ගොඩාක් පෙර පින් කරලා තියෙන නිසානේ. පෙර පින් කරලා තියෙන නිසා අපිට දැන් ලෝකේ කෝටි ගණන් ගත්තොත් ඉන්නේ කොච්චරනම් සංඛ්‍යාවක් ලෝකේ ඉන්නවා. නමුත් බණපදයක් අහන්න ලැබෙන්නේ ඔකෙන් කී දෙනාටද? ඉතින් අන්නේ වගේ මහා වාග්ය සම්පන්න උත්තම ප්‍රතිලාභයක් ඔයාලට ලැබිලා තියෙනවානේ. එතකොට මේ ලැබිලා තියෙන්නේ ඇයි? ධර්මය ඔයාලා ගරු කරලා, ධර්මයට ප්‍රිය කරලා, ධර්මයේ තුල හැසිරෙන්නට ඕනේ කියන අවබෝධය පෙරාත්මවල ප්‍රගුණ කරපු නිසා තමයි මේ හැකියාව, දක්ෂතාවයේ, කුසලතාවයේ, පුණ්‍යවන්තභාවයේ වාසනාව ඔයාලට එළමිලා තියෙන්නේ. එතකොට ඔයාලා කොච්චර වාසනාවන්තද, පින්වන්තද කියලා ගොඩාක් හිතලා බලන්නකො නේද? එතකොට මේ වාසනාවට තවත් අවාසනාවක් අපි එකතු කරන්නේ නැතිව අපි මේ වාසනාවට තවත් වාසනාවක් එකතු කරගන්න උත්සාහ කරන්නේ මොකක් කරලාද? ඊතා වටිනා ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරලා අපේ ජීවිතයේ ඊ타ත්ම ප්‍රබල ජීවිතයක් බවට පරිවර්තනය කරගන්න. එතකොට බලන්නට ලෝකයේ පළවෙනි දුකින් නිදහස් වෙන මාවතේ කරුණු 10ක් තියෙනවා. ඒවට කියනවා දස පාරමිතා කියලා. ඒවයි පළවෙනි එක මොකක්ද? දාන පාරමිතාව. ඊළඟට දස රාජ ධර්ම. රජ කෙනෙක් රටක් පාලනය කරන්න රාජ ධර්ම තියෙනවා. ඒකේ පළවෙනි එක මොකක්ද? දානයි. ඊළඟට දස පුණ්‍ය ක්‍රියා කියලා තියෙනවා. පුණ්‍ය ක්‍රියා 10ක් තියෙනවා. පළවෙනි එක මොකක්ද? දානයි. සතර සංග්‍රහ වස්තු තියෙනවා. පළවෙනි එක දානයි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා තියෙනවා. පළවෙනි එක දානයි. බලන්නකො නේද? මූලික දේවල් ගත්තාම එතකොට ඔගේ ඉතාමත්ම වටිනා දේ තමයි දස පාරමිතා. එතකොට දස පාරමිතා කියලා කියන්නේ ඇයි මොකටද මේක? මේ සසරේ තියෙන යථා ස්වභාවය හඳුනා ගන්නට අපිට තියෙන ඒකායන මාර්ගයේ සඳහා පිරිය යුතු ප්‍රතිපත්ති මාලාවනේ. ඔව්. එතකොට මේ ප්‍රතිපත්ති මාලාවේ පළවෙනි එක මොකක්ද? දානය. මොකක්ද එකෙන් වෙන්නේ? තමා තුළ පවතින මම මගේ කියන ඊළඟට මම කිව්වහම ආත්මීය වශයෙන් ගන්නා වූ මම කම එමත් නැත්නම් ආත්ම දෘෂ්ටිය, සාස්වත දෘෂ්ටිය කියලාත් එකට කියනවනේ නේද? ඊළඟට මගේ කිව්වහම ඔකට ඔක්කොම ඇතුළත් වෙනවා නේද? මගේ පුතා, මගේ ගෙවල්, මගේ නේද? බිරිඳ, ස්වාමියා, දරුවෝ ඔක්කොම ටික ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේ මම මගේ කියන එක අපි පවතින තාක්කල් අපිට මොකක්ද උරුම වෙන්නේ? ඔක කියනව කවුරුත් කැමති නෑ. කැමති නෑ. මේක පවතින තාක්කල් පුතේ වෙන්නේ මොකද්ද? දුක. දුක පවතින්නේ. ඒ නිසා ඔක අහන්න කැමති නෑ නේද කවුරුත්? අනේ කිවල් දරුවල් කොහොමද හම්බුනේ? දුකක් වෙන්නේ නේද? දරුවෝ මොනුබුරෝ කොහොමද දුකක් වෙන්නේ? සාමාන්‍ය දැනීමෙන් බැලුවොත් ඕක සැපයක්. සැපයක් නේද? දරුවෝ කියන්නේ බුද්ධ දේශනාවේ තියෙනවා නන්දති පුත්තේ පුත්තිමා කියලා. ඒක කියන්නේ නන්දනේ කියලා කියන්නේ සතුටු වීම. දරුවන් නිසා සතුටු වෙන දෙමව්පියෝ නේද? දෙමව්පියන් නිසා සතුටු වෙන දරුවෝ. මේ ප්‍රායෝගික ලෝකයේදී ඒක ප්‍රඥාප්තිමය ලෝකයේදී ඕක සත්‍යයක්. යථාර්ථය ගත්තොත් එහෙම යථාර්ථය ගත්තොත් දුකයි. ඇයි එහෙම දුකක් වෙන්නේ? අම්මට තාත්තට දූල පුතාලා අහිමි වෙනව නේද? අහිමි වෙනවා. දූල පුතාලට අම්මලා තාත්තලා අහිමි වෙනව නේද? එතකොට අහිමි වීම දුකක් නේද? එතකොට අහිමි වීම අහිමි කර ගැනීම දුකක්ද? අහිමි වීම අහිමි කර ගැනීම සතුටක්. හොඳ කල්පනාවෙන් කියන්න ඕන උත්තරය. ඔය සතුට කියන එක ඕකට කියන්නේ නිවන කියන එක. අහිමි වීම අහිමි කර ගැනීම සතුටක්. හැබැයි යන්නේ සතුටත් නැති කරන්න ඕන. පැහැදිලිනේ? සතුටත් නැති කරන්න ඕන. එහෙනම් එතන සතුට තියෙන්නේ කොතනද? සිතිවිලි වල, චේතනාවල. එතකොට ඒක කුසල චේතනා. ඒ සිතිවිලි එතකොට නැති කරන්න ඕන. ඊළඟට ඒකට කියනවා චේතෝ විමුක්ත කියලා.
ඊළඟට සතුට ඇති කරගන්න පහල කරගත්ත ප්‍රඥාව තියෙනවනේ. දවල් බණ අහලා ඒ විදිහට ප්‍රඥාව දැනීම අවබෝධය තියෙනවා. එහෙනම් ඒ ප්‍රඥාවත් නැති කරන්න ඕනනේ. ලේසි පාසු කටයුත්ත නෙවෙයි. එතකොට චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ උබතෝ භාග විමුක්ති. උබතෝ කියන්නේ දෙකයිනේ. දෙක මොනවද? චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය. එතකොට මේ ප්‍රඥා විමුක්තිය චේතෝ විමුක්තිය කියන දෙක ඊටාත්ම ගැඹුරු දර්ශනයක්. පැහැදිලිනේ? නමුත් මේ ගැඹුරු දර්ශනයට පිවිසෙන්න අවශ්‍ය කරන උපකාරක ධර්ම අවශ්‍ය කරන ධර්මතා ටික ඔක්කොම අපි ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. අනිතනයි අපි හඳුනා ගන්න ඕන. ගොඩාක් අය ඔය පාලි වචන කිව්වාම දාම් කාරණා කිව්වාම ටිකක් ඔක්ට කියන්නේ ගැමි වචනේ සක්කු බුක්කු වෙනවා කියලානේ. ඔව්. නමුත් එහෙම උවමනාවක් නෑ. අපි පෙර වඩන ලද පුරන ලද ගුණදහම් ප්‍රගුණ කරලා අපි පියවරෙන් පියවර ලෝක ධර්මතාවය හඳුනා ගන්න උත්සාහවත් වුණොත් එයා පියවරෙන් පියවර කොහාටද ගමන් කරන්නේ? සිත තියෙනවා. සිත තුළට එකතු වෙලා තියෙන්නේ ප්‍රඥාව නේද? ප්‍රඥාව. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දක්නා වූ දැනීමකට. පැහැදිලිනේ? යමක ඇති తත්වේ ඒ ආකාරයෙන් දැකීමේ නුවණට කියනවා ප්‍රඥාව කියලා. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා දරුවෝ අම්මට තාත්තට දුකක්ද කියලා ඇහුවා. ඇත්තටම දුකක් නැහැ කියලා නන්දති පුත්තේ පුත්තිමා කියලාත් අපි කිව්වනේ. නමුත් අපි ඊට පස්සේ දන්නවා අම්මට තාත්තට දරුවෝ නැති වෙනවා. පටාචාරායික නෙනේද? කිතා ගෞතමී නේද? ඔය වගේ ඉතින් ගොඩාක් අපි බලපුවා මේ සාමාන්‍ය ලෝකයේ ඕනේ තරම් ওই සංසිද්ධීන් වෙනවනේ. ඇත්තටම ඇත්ත මොකද්ද? යථාර්ථය මොකක්ද? සත්‍යතාවය මොකක්ද? අපිට අපි වශයෙන් කවදාවත් එකතු වෙලා අපි හිතන ආකාරයෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ කියන එක ඇත්තක් නේද? ඒක ඇත්තක්. ඔන්න ඔය ඇත්ත ධර්මතාවය ඒ වෙලාවට විතරනේ යන්නේ මතක් වෙන්නේ. ඇත්ත ඒක නේද? ඒ වෙලාවට විතරනේ මතක් වෙන්නේ. ඒ වෙලාවට මතක් වෙනවා, ඒ වෙලාවට බණ අහනවා, ඒ වෙලාවට නේද? ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඒක අමතක වෙලා යනවා. ආයි අර පරණ තැටිය දා ගන්නවා. නේද? මොකද්ද කරන්නේ? hina වෙනවා නේද? විවිධ දේවල් ආයි මරණය කියන එක අමතකයි. නේ? අන්න ප්‍රඥාවන්ත පුජ්‍යලයා මොකද කරන්නේ? මේ යථාර්ථ සත්‍ය හැම පැත්තකින්ම බලනවා, විමසනවා, හොයනවා, ගවේෂණය කරනවා. එතනයි තියෙන වටිනාකම නේද? එයා හොයන්නේ කොහොමද දැන්? ඒකේ තියෙනවා තථාගත දේශනාවේ තියෙනවා ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. යනකොට යන බව දැන ගන්නවා. තිතෝ වා තිතෝ මිති පජානාති. ඉන්නකොට සිටින බව දැන ගන්නවා. නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා කියලා දැන ගන්නවා. නේද? ඊළඟට තව කියනවා යතා යතා වා පනස්ස කායෝ පනීතෝති තතා තතානම් පජානාති. යම් ආකාරයක කය පිහිටයිද ඒ කය පිහිටන ආකාරය පිළිබඳව ඌයි ගැන දන්නවා. ඔන්න ඔතනයි. ඕක ප්‍රගුණ කරනවා නම් අපිට කවදාවත් වරදින්නේ නෑ. නොකරන්නේ ඔන්න ඔය ටික තමයි. පැහැදිලි නේද? එතකොට අපිට ඕක හැම වෙලාවකම කරන්නත් බෑ. මොකද අපේ තියෙන මේ සමාජයේ තියෙන ක්‍රියාකාරකම් එක්කලා ඔය ටික එහෙම කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේ මේක. දවසකට අපිට පුළුවන් නේද විනාඩි 10ක් 15ක් හරි ඔය පැත්තට යමු වෙන්නේ. පැහැදිලිව පුළුවන්. මේ දූල පුතාලා චොටි දූල පුතාලා හොඳට ඔළුවේ මතක තියාගන්න අපි කරන දේ පිළිබඳව අවබෝධයෙන් කරන්න ඕනේ කියන එකයි මෙතන කියන්නේ. ඒකේ තියෙනවා කතා කරනකොට නේද? වාසිතේ කියලා කියන්නේ කතා කරනකොට. තුන්නී භාවය කියන්නේ නිශ්ශබ්ද වෙලා ඉන්නකොට. එතකොට කතා කරනකොටත් සී කල්පනාවෙන් කතා කරන්න ඕන. නිශ්ශබ්දව ඉන්නකොටත් මම දැන් නිශ්ශබ්දව ඉන්නවා කියලා ඒකත් දැනගන්න. බලන්න කොච්චර ලස්සනයි. එතකොට මේම වුණා මොකද වෙන්නේ? පුජ්‍යලයාගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් අපි මිදෙනවා නේද? අපහසු විද පහසු විද වැඩි. එතකොට මේකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? අපේ කය සංවර වෙලා, අපේ වචනය සංවර වෙලා, අපේ සිත සංවර වෙලා. බලන්නකො අපිට කරන්න තියෙන්නේ මොනවද කියලා. එතකොට සංවර ඉන්ද්‍රියන් තුන සංවර වුණාම
ద్වාර කියලා කියන්නේ දොරවල්නේ. එතකොට මේ දොරටු වලින් ඇතුල් වෙනවනේ මොනවා හරි. මොනවද ඇතුල් වෙන්නේ? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. කෙටියෙන් කිව්වොත් ඕනකමයි, විපාකමයි, නොදන්නාකමයි. මතකයි නේද? මෙහෙම නේද ධර්ම දේශනාවක් කළේ? ඒක තමයි. එතකොට මේ ලෝභකමයි, එහෙමත් නැත්නම් ඕනකමයි, විපාකමයි, නොදන්නාකමයි කියන මේ ටික තුල නේද හැම වෙලාවකම ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඕකින් අපි ගැලවෙන්න ඕනේ. එහෙනම් ලෝභය කියන එකට ආදේශකයක් ආවා අලෝභය. බොහොම හොඳයි. නේ? ඊළඟට තරහවට ආදේශකයක් ආවා මෛත්‍රිය නේද? ඊළඟට මෝහයට, මුලාවට, නොදන්නාකමට ආදේශකයක් ආවා දන්නාකම. මොනවද දන්නාකම? යතා වා පනස්සකායෝ පනීතෝති තථා තථානං පජානාති. පජානාති කියන්නේ දැනගන්නවා කියන එක. යම් කටයුත්තක් කරනවාද ඒ පිළිබඳව නියමාර්ථයෙන් දැනගෙන ඒ කටයුත්ත කරනවා අය කියන එකයි. මට හරි ලේසි මතක් වුණා පස්සේ මේ ධර්මයේ දේශනා කරපු නිසා බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්න නිසා චුට්ටක් ගැඹුරට ගියාට කවන්නේ නැහැ නේ. කවන්නේ නැහැ නේද? ඔව්. එහෙනම් ඇයි අපි ගැඹුරට යන්න ඕන? වැල්ලි බිනල ඇති වැඩක් නැහැ නේද? වැඩක් නැහැ. එහෙනම් අපි ටිකෙන් ටික උරු වෙලා චුට්ටක් ගැඹුරට ගියාට කවන්නේ නැහැ නේ. ඔව්. මූලික අවශ්‍ය කරන දැනුම් කුලකේ අපි ලබා ගත්තොත් අපිට මේ ගමන ඉතාමත් පහසු වෙනවා. ඒ නිසා දැන් ඔයාලට ගොඩාක් පැහැදිලි නේද? ජීවිතයේ අපි කරනු ලබන සෑම ක්‍රියාවකම සිහිය පිහිටවලා හිටියොතින් ඒ තුල එකතු වෙන්නේ ප්‍රඥාව කියන එක පැහැදිලි නේද? පැහැදිලි නේ? සිහිය පිහිටවලා ඒකට කියනවා වචනයක් යෝනිසෝ මනසිකාරය කියලා. අයියෙන් කියන වචනේ යෝනිසෝ මනසිකාරය. දැන් ඕක අපිට කියලා තියෙනවා. අපිට තියෙනවානේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියලා හතරක්. ඕකට තියෙනවා අපි කියන්නේ පිණ්ඩපාතේ කියලා. පිණ්ඩපාතේ ගත්තාම ආම්දුරට නිකම්ම ඔය දානවා ගන්න බෑ. ඒකේ තියෙනවා පටිසංකා යෝනිසෝ. අන්න තියෙනවා. පටිසංකා යෝනිසෝ. යෝනිසෝ මනසිකාරය. පිණ්ඩපාතං පටිසේවා. පිණ්ඩපාතයේ පටිසේවනය කරනවා එමත් නැත්නම් වළඳනවා. නේද? ඒකේ හේතුත් කියනවා. නේව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූෂනාය, යාව දේව ඉමස්සකායස්ස. මේ අනිත් අය වගේ විවිධ දේවල් ඇති කර ගන්න නෙවෙයි. ඉමස්සකායස්ස තිතියා මේ කයෙහි පැවැත්ම සඳහා තමයි. යන්න බලන්නකො එතන කොච්චර නම් ටිකක් තියනවද නේද? එතකොට ඕකත් ඔය ඇත්තොත් ඔය විදිහට ආහාර ටික ගත්තාම නේද? ඔය සිහි කල්පනාවෙන් ඔක කරනවා නම් මොකද්ද වෙන්නේ? මේකට ලුණු නෑ, මේකට මිරිස් වැඩි, අනේ මේකට තෙල් ටිකක් දැම්ම නම් හොඳයි නේද? මේ මොනවද මේවා කන්න පුළුවන්ද? මොකද්ද පහළ වෙන්නේ? ඒක නම් ෂෝක්. අම්මියත් හෙටත් මේවා හදන්න මොනවද? කෙලෙස් නේ. අන්න බලන්න අපේ මේ ප්‍රායෝගික ලෝකයේදී ඕනෙකමයි, එපාකමයි, නොදන්නාකමයි ඇවිල්ලා පහර දීලා හිතට ඇවිල්ලා නේ. දැන් මෙතනදී මම මෙහෙම කතා කරාට මම යථාර්ථයේ පවත්නා වූ පවතින්නට අවශ්‍ය කරන දේ තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. හැබැයි මෙතනට එන්න ඔයාලා ෆිසිකල් කායික වශයෙන් ඔයාලගේ ෆිසිකල් බොඩි එක භෞතික ශරීරය හරි ලස්සන වෙනවා. හරි කැමැත්තෙන් කරයි නේද? පෙසල් දාන්නේ ඕනේ නැහැ. ධර්මයේ තුල යනවා නම් ඔව්. එතකොට දැන් බලන්නට දැන් ධර්මයේ තුල යම් කෙනෙක් ජීවත් වෙනවා නම් එයා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා දේශනාවේ තියෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා නේද? එයාට වෙනම ප්‍රොටෙක්ෂන් එකක් අවශ්‍ය කරන්නේ ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ඇයි? ධර්මයේ තුල එයා හැබැයි අවංකව ඍජුව ඕනෑකමින් ධර්මයේ තුල ක්‍රියාත්මක වෙනවා නම් එයාට ධර්මයේ රැකවරණය අනිවාර්යෙන් තියෙනවා. එතකොට මෙන්න මේ ධර්මය අපිට මෙලෝ වශයෙන් විපාක දෙනවද නැද්ද? දෙනවා. සම්දිට්ඨිකයිනේ, සාන්දෘෂ්ටිකයි. මෙලෝ විපාක
දෙනවා. ආරක්ෂාව තියෙනවා. රැකවරණය තියෙනවා. එතකොට එච්චරකට ආරක්ෂාවක් රැකවරණයක් තියෙන ධර්මයට අද මොකද්ද වෙලා තියෙන්නේ? විවිධ විදියට අර්ථකථන නිරුක්ති දෙමින් අපි ලබා ගන්න තියෙන මේ වටිනා උත්තම දැනීමට අපි පුංචි කුණු ගොඩක් එකතු කරනවා. ඒ නිසා මම මෙතනදී කියන්නේ ඔයාලට මම මුලදී කිව්වද අර ගාතාවක පවත්නා වූ අකුරු මෙච්චරයි ඈ කිව්ව නේද? පද 4යි, ඒ කියන්නේ පේලි 4ක නේද? 8 ගානේ අකුරු 32කින් පේලි එක කොච්චරක් තියෙනවද? අකුරු 8යි. එතකොට 8 ඒවා 4යි නේ. පේලි 4ක් නම් අකුරු 32යි. ඔය අකුරු 32 ඇතුළේ නිර්වාණ ධාතුව තියෙනවා. ඒ 32ට විරුද්ධ පැත්තෙන් වැඩ කරොත් දුකතිගත සසර තියෙනවා කියලා නේ. පැහැදිලිව දන්නවනේ නේ. එතකොට ගාතාවක් ගත්තොත් සතරපද ගාතාවක් ඇතුලේ තියෙනවා නිර්වාණ ධාතුව. ඒ වගේ මේකට විරුද්ධව කටයුතු කළොත් සතර තියෙනවා. පැහැදිලි නේ? පැහැදිලි. හොඳට මතක තියාගන්න. තථාගත දේශනාව සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ මොකටද? පුජ්‍යලයා පිරිසිදු කරන්න. පැහැදිලි නේද? තථාගත දේශනාවේ සෑම ශ්‍රී මුක දේශනාවක්ම තියෙන්නේ සත්වයා පුජ්‍යලයා සතරින් ගලවන්න, නිදහස් කරන්න, පිරිසිදු කරන්න. පැහැදිලි නේ? අම්මල පුංචි දූල පුතාලා හොඳට මතක තියාගන්න. එවන් උත්තරීතර ධර්මයක් ඔයාලා ලබන්න, මෙවන් අවබෝධයක් ලබන්න ඔයාලා කොච්චරනම් වාසනාවන්ත වෙලා තියෙන්නට ඕනද කියලා. හරි. දැන් එමනම් ඔයාලා ධර්මයේ පිළිබඳව වටිනාකම හඳුනාගත්ත නේද පුංචි කාලයකින්? ධම්ම අවවාදයේ ඔච්චරයි ඈ. ඇති නේද? ඇති. හරි. දැන් අපි මෙහෙම කල්පනා කරමු. දැන් ඔයාලා දන්නවා අතහරින්න ඕන දේවල් දන්නවා. එකතු කරගන්න ඕන දේවල් දන්නවා. එකතු කරගන්න ඕන මොනවද? පින්ද මොනවද? කියන්න බලන්න එකතු කරගන්න ඕන. ඔව්. බොහොමයි. ඈ පින් කුසල් කිය දෙකම කිව්වා හැබැයි. ඇයි? ප්‍රත්‍ය උපකාරක ධර්මයක් තමයි සසරට පින. අම්මලත් හරි කපටිනේ. ඈ හොඳයි හොඳයි. එහෙම තමයි ඉන්න ඕනේ. හැබැයි පින කියන එක මම මීට කලිනුත් ප්‍රකාශ කළා. පින සසර උපද්දවනවා, සසර සැපවත් කරනවා කියලා. මුදට මතක තියාගන්න ඕනේ. එතකොට මේ සසර උපද්දවනවා නම් එතන හොඳ දෙයක් නෙවෙයි. සසර සැපවත් කරනවා නම් නැවතත් ඒක භවයේ ඇලෙන එකක් නිසා. හැබැයි මේ පින නැතුව කවදාවත් කුසල රැස් කරන්න බෑ. පැහැදිලිනේ? එතකොට ඒක ඔය දෙක හඳුනා ගන්න ඕන. කුසලයෙන් කරන්නේ මොකක්ද? සසර අතහරවනවා, කෙටි කරනවා, නැති කරනවා නේද? පින මොකද කරන්නේ? සසර දික් කරනවා, සසර සැපවත් කරනවා. එතකොට පවෙන් මොකක්ද කරන්නේ? සසර දික් කරනවා, සසර දුකටපත් කරනවා. අකුසලයෙන් මොකක්ද කරන්නේ? සසර මහා හරකෙක් කරනවා නේද? ඕක තමයි උතන. එතකොට ඇයි සබ්බ පාපස්ස අකරණම් කියලා කියන්නේ? සියලු පව් අකරණම්, නොකර හැරීම, අතහැරීම, බැහැර කිරීම, දුරු කිරීම ඔක්කොම ටික දාන්න පුළුවන්. කුසලස්ස උපසම්පදා කිව්වේ මොකද්ද? ආම්දුරු වෙන එකද? ඈ කියන්න බලන්න උපසම්පදා කිව්වේ මොකද්ද? එහෙනම් ඔයාලා ඔක්කොම උපසම්පදා කරන්න වෙනවා එහෙම බෑ. ඈ අපි මේක ගමු. පිහිටීම. කුසලේහි පිහිටීම. පැහැදිලිනේ? දැන් උපසම්පදා සීලේ පිහිටීම. පැහැදිලිනේ? හොඳට මතක තියාගන්න. මතකයිද? මොකද්ද උපසම්පදා කියන්නේ? පිහිටීම. මොකේ පිහිටීමද? කුසලයේ පිහිටීම. සීලේ පිහිටීම, සමාධියේ පිහිටීම, ප්‍රඥාව පිහිටීම. ඔය හොඳ දේවල් වල පිහිටීම. එතකොට කුසලයට වැටෙනවා. හැබැයි පිහිටීම කියලා කියන්නේ මොකක්ද? ලෝභයෙන් අල්ලා ගැනීමත් නෙවෙයි. ද්වේෂයෙන් ප්‍රතික්ෂේප කිරීමත් නෙවෙයි. මෝහයෙන් නොදන්නා කමින් ඒ දෙය පැහැදිලිව. නොදන්නා කම කියන්නේ මොකක්ද? ලෝක ධර්මතාවය අනුව සමස්ත සංස්කාර ධර්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන තේරුම. එතකොට
අපේ ජනවාරි තියෙනවා සියල්ල අනිත්‍යයි කියලා. ඔක ඇත්තක්ද බොරුවද? සියල්ල අනිත්‍යයි. ඒකට ගොඩාක් ඇහිලා තියෙනවා. සියල්ල අනිත්‍යයිද? ඒකට උත්තර දෙන්න බෑ. ඈ? බයිරට උත්තර දෙන්න ආමුදුරෝ ඔක කියන්නේ නැහැ. සියල්ල අනිත්‍යයි. මම මෙහෙම යෝජනාවක් කළොත් සියල්ල අනිත්‍ය නෑ කියලා. සියල්ල අනිත්‍ය නෑ. හොඳේ? සියල්ල නෙවෙයි. සබ්බේ සංඛාරා අනිච්චා මිස සබ්බේ අනිච්චා නෙවෙයි. පැහැදිලිනේ? සබ්බේ සංඛාරා. සංඛාර කියලා කියන්නේ උපාදයක් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. එතකොට හට ගැනීම පැවැත්ම විනාශ භාවයකටපත් වීම කියන ධර්මතා යම් ආකාරයක පවතිනවා නම් ඒක මොකක්ද? ඒක සංස්කාර. එතකොට මේ සංස්කාර විසංකාර කරගත්තොත් විසංකාර ගතං චිත්තං විසංකාර කරගත්තොත් තණ්හානං කය මජ්ජක තණ්හානං තෘෂ්ණාව ඡය නැති කරලා මජ්ජක යා මැදට ඇවිල්ලා මධ්‍යම ක්‍රමවේදයකින් යා යථාර්ථය දැකලා බලන්න මේ දේශනාවේ තියෙන්නේ සම්පූර්ණ නිර්වාණ ධාතුව නේද? කොච්චර ලස්සනයිද බලන්නකො නේද? හරි. දැන් එතකොට අද ඉඳලා කියන්නේ එපා සියල්ල අනිත්‍යයි කියලා. අනිත්‍ය නොවන ධර්මතාවයක් තියෙනවා. සංකත ධර්මතා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. නමුත් අසංකත ධර්මතා අනිත්‍යත් නෑ, දුකත් නෑ, අනාත්මත් නෑ. ඔක හොඳට ඔළුවේ තියාගන්න. අසංකත ධාතුව නිර්වාණ ධාතුවයි. ඒක අනිත්‍ය නෑ, දුක්ඛ නෑ, අනාත්ම නෑ. සදාතනිකව පවතින විශ්වීය දැවැන්ත සත්‍යයක් ඒක. දැවැන්ත සත්‍යයක්. ඒක තුල සත්වයක් නෑ, ඒක තුල පුජ්‍යලයක් නෑ, ඒක තුල මමෙක් නෑ, මගේ නෑ, මම නොවන කෙනෙක් නෑ, මගේ ආත්මය නෑ. හරි ලස්සන තැනක් නේ. නිවන. නී කියන්නේ නැති කිරීම. වන කියලා කියන්නේ කෙලෙස් තණ්හාවයි. එතකොට නිවන කියලා කියන්නේ මොකක්ද? තෘෂ්ණාව නැති බව. හැබැයි නැති තැනක් තියනවද? පිහිටන තැන නෑ. ඇයි පිහිටන්නේ නැත්තේ? එතන සිතත් නෑ, කයත් නෑ, ඔය කතා කරන ක්‍රියාකාරකම් කිසිවක් නෑ, සත්වයක් නෑ, පුජ්‍යලයක් නෑ. නැති නිසාම ලස්සනයි. නැති නිසාම දැන් යමක් තියෙනකොටනේ පුතේ අපිට දැන් බලන්නකො තුවාලයක් තියෙනවා. තුවාලේ නැත්නම් මොකද්ද වෙන්නේ? මේ සාමාන්‍ය ප්‍රායෝගික தত্ত্বය. එතකොට තුවාලයක් තියෙන නිසා මොකද්ද වෙන්නේ? කසන්ඩු වෙනවා, රිදෙනවා, දනවා, කැක්කුමයි නේද විවිධ විදියට. එතකොට තුවාලේ නැත්නම් හරි තුවාලේ ශරීරයේ තිබුණව හැදෙනවනේ. ශරීරේ නැත්නම් කොච්චර චෝක්ද නේද? එතකොට මේ ශරීරය නැති කරගන්න අපි ඔකට මොකක් හරි ක්‍රමවේදයක් යෙදුවොත් හරියයිද? දිවිනහ ගත්තොත් ඒ කාර්යය. ඔකට ශරීරය නැති කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. මොකක්ද? සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරලා අනුභව සික්ඛා, අනුභව කිරියා, අනුභව පටිපදා කියන මේ ක්‍රමවේදයට පිළිවෙල ක්‍රමයට අපි අනුගත වෙලා ක්‍රියාත්මක වෙන්නට අවශ්‍යයි. පැහැදිලිනේ? පැහැදිලි. එතකොට බලන්න දැන් ඔයාලා දන්නවා මේ ජීවිතයේ තියෙන ස්වභාවය මොකක්ද කියලා. නේද? මේ ජීවිතය මොකකද පිටලා තියෙන්නේ? මේකට අපි ලෝකය කියලා කියමුකෝ. ලෝකය. ඇයි ලෝකය කියලා? දැන් කාට හරි ලෝකය කියලා කිව්වොත් මොකක්ද හිතන්නේ එකපාරට? බාහිර දේ නේද? මේ පෘථුවිය එහෙමත් නැත්නම් මේ අපි කියමුකෝ තියෙන මේ සෞරග්‍රහ මණ්ඩල ගොඩාක් තියෙනවනේ. පෘථුවිය ඇතුළු තවත් ගොඩාක් දේවල් තියෙනවනේ. මන්දාකිණී කියයි නේද? විවිධ දේවල් කියයිනේ. ඉතින් අපි මේ පෘථුවිය, මහා සාගරය, මේ අවකාශය ඕකට තමයි ලෝකය කියලා කියන්නේ.
නමුත් මේ ඇත්ත සම්මතයක් වශයෙන් ගත්තාම නමුත් තථාගතයන් වහන්සේ මේ ලෝකයේ පනවන කොහෙද? ඉමස්මින්ච ව්‍යාමමත්තේ කලෙබරේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච පඤ්ඤපේමි ලෝක නිරෝධංච පඤ්ඤපේමි. බලන්නකෝ. මේ සමස්ත ලෝකයේම මේ බඹයක් පන්න ව්‍යාමමත්තේ බඹයක් පමණ. බඹයක් කියන්නේ කොච්චරද? අත දෙපැත්තට දිගෑරලා බලන්න. ඒක මනින්න ඕකෙත් අංග චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැහැ. ওই ප්‍රමාණයමයි ඒක. පැහැදිලිනේ? උස ගත්තා ඔච්චරයි. අත් දෙක දිග අරින්න ප්‍රමාණය. එතකොට මේ බඹයක් පමණ ශරීරයේ මුළු ලෝකෙම පෙන්නනවා. දැන් ඔක ඇත්තද ඔයාලට පුළුවන් ද ඔක පෙන්වන්න? අවංකවම කියන්නකො පුළුවන්ද කියලා. මම පෙන්වුවොත් කැමතිද ඔයාලට? කැමතිද? දැන් මේ ලෝකේ ඇදිලා තියෙන්නේ මොනවෙන්ද? බොහොම හොඳයි අම්මා කියනවා. ආපෝ තේජෝ වායෝ පාඨවි. සතර මහා ධාතු. එතකොට ඕකේ තියෙනවා තව වර්ණ ගන්ධ රස ඕජා කියලා තවත් හතරක් තියෙනවා. ඔය හතරයි අර හතරයි එකතු වුණාම 8යි. ඔය 8ට කියනවා සුද්ධාෂ්ටක කලාප කියලානේ. මොනවද? අයියෙන් කියන්නේ සුද්ධාෂ්ටක කලාප. එතකොට මේ සුද්ධාෂ්ටක කලාප වල එකතුවකින් තමයි මේ ද්‍රව්‍ය ධර්ම පදාර්ථ සංයුතිය වෙන මේ බඹයක් වමන ශරීරය හැදිලා තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට මේකේ තියෙනවා අපි දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි කියලා කියන්නේ කර්කශ ගතිය, තද ගතිය. පැහැදිලිනේ? ඕකේ ආයේ එකතු කරගන්න අපි දැන් මෙහෙම කියමුකෝ. මේක නම් ප්ලාස්ටික් හැබැයි මේ ස්ටූල් එක ප්ලාස්ටික්. මේක පුටුව කියමුකෝ අපි. පුටුව. දැන් මේ පුටුව කියන එක අපි මේක පුටුව කියලා පනවා ගත්තා. අපි මේකට දන්න කාලේ ඉඳලා මේස කිව්වනේ. කවුරුවත් කියයිද මේකට පුටුව කියලා? කියන්නේ. තේරෙනවද මම කියපු දේ? ඔව්. එතකොට දැන් මේක පුටුවක් නම් ඇත්තනේ මේක පුටුවක්. සාමාන්‍ය ලෝකේ අපි මේකට මේස කිව්වොත් මොකද්ද වෙන්නේ? මොන පිස්සෙද්ද කියයි නේද? ඔව්. ඔව්. හරි දැන් මේ පුටුව නිශ්චිතයි. දැන් මේ පුටුව අපි කඩනවා. කෑලි කෑලි වලට කඩලා ඊට පස්සේ මොකද්ද? ඔකට කියනවා ලී කෑලි ටිකක් කියලා නේ. ලී කෑලි ටිකක්. හරි. දැන් ওই ලී කෑලි ටිකක් ඕකෙන් දැන් පුටුවක් කියන එකක් එතන තියෙනවද? පුටුවක් නැහැ. මොනකද්ද තියෙන්නේ? ලී කෑලි ටිකක්. දැන් ලී කෑලි ටික අරගෙන මොකද කරන්නේ? ඕක කපනවා කෑලි 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 වලට කපනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ලී පොතු හරි මොනවා හරි දෙයක් තවත් නමක් කියේ. දැන් ওই ටික එතන අර ලී කෑලි දැන් පුටුවක් නැහැ, ලීත් නැහැ. ඊට පස්සේ ලී ඒ ටිකත් කුඩු කරනවා. ඊට පස්සේ කියනවා ලී කුඩු කියලා. හරි? දැන් අර ඔක්කොම තියෙන කුඩු නිසා කුඩු චූටි එකක් ගන්නවා. ওই ටිකත් අනිත් ඔක්කොම කුඩුනේ. ඒ නිසා එක අංශුවක් ගන්නවා. අරගෙන ඔකත් විකණ්ඩනය කරනවා, කඩනවා. හරි? කඩලා අන්තිමට ඔක කඩාගෙන ගියා මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ? අංශුවක් බවට පත් වෙනවා. කියනවා අණුවක්, පරමාණුවක් ආදී වශයෙන්. එතකොට ඔය එකක් කඩාගෙන ගියොත් මොකද වෙන්නේ? පරමාණුවත් විකණ්ඩනය කරොත් මොකද්ද වෙන්නේ? න්‍යෂ්ටිය. අපි න්‍යෂ්ටියකට ප්‍රෝටෝනයකින් පහර දුන්නා කියමුකෝ. න්‍යෂ්ටිය කඩන්න පුළුවන් ප්‍රෝටෝනයකින්නේ ප්‍රෝටෝනයකින් පහර දුන්නා. මොකද්ද වෙන්නේ? එතනත් විකණ්ඩනය වෙලා කියන්නේ දෙකට කැඩිලා ওই අංශු දෙක එකතු කරලා කිරුවොත් එහෙම අංශු දෙකේ බර සමාන වෙන්න ඉපාය කැඩිච්ච. බර සමාන නැහැ. ඇයි හේතුව? ඒ විකණ්ඩනය කරපු අංශු දෙකෙන් යම් දෙයක් පිට වෙලා. ඒකට කියනවා ශක්තිය කියලා. පැහැදිලිනේ? එතකොට මොනවද තියෙන්නේ? ශක්තියයි පදාර්ථයයි කියන දෙක. ඕක ඇල්බර්ට් අයින්ස්ටයින් පැහැදිලිව කියලා තියෙනවානේ. අපි හිත යොමු කරපු තරමටම තැනකට යම් මේ හිතක් යොමු කරා නම් ශක්තියකට ඒක පදාර්ථයක් වෙනවා කියන. හරි විශේෂ මේ තරුණ දරුවන්ට අපේ කොටම හරි වටිනා තැනක් මෙතන. යම් ශක්තියකට අපි හිත යොමු කරොත් විතරයි ඒක පදාර්ථයක් වෙන්නේ. විද්‍යාවට පිස්සු හැදුනේ උතන තමයි. පැහැදිලිද? විද්‍යාව කියන එක අවිද්‍යාවක් උනේ ඔන්න උතනයි. ඒ නිසා අපේ මේ චූටි දූල පුතාලා අම්මලා තාත්තලා යටින් කොච්චර බුද්ධිමත්ද බලන්න.
ධර්මයේ නිසා අපිට ලැබිච්ච උප්පත්තියෙන් ලැබිච්ච උරුමේ නිසා අපි කොච්චර බුද්ධිමත් වුණාද කියලා හිතලා බලන්න. පැහැදිලිනේ? එතකොට මේ දැනීම අපේ තියෙනවානේ. අපි කතා කරනවානේ නිතරම සතර මහා ධාතු කියපු ගමන් ඊළඟට මොනවද කියලා අහුවොත් පඨවි ආපෝ තේජෝ වායෝ නේද? ওই දැනීම තියෙනවනේ අනේ. එතකොට ඔය කියන දැනීම විද්‍යාගාරයක ගවේෂණය කරන්න පුළුවන්ද? උපරිමයට ගිහිල්ලා ශක්තිය ඇටියට කිව්වා පදාර්ථය විකණ්ඩනය කරලා. ඔච්චරයි. එතකොට ඔතනින් එහාට දෙයක් නැහැ කියන එක අපි දන්නවනේ අනේ. කොහොමද බෞද්ධයාගේ බෞද්ධ දාර්ශනික ඥානෙ විද්‍යාවට සමාන කරන්න පුළුවන් කමක් තියෙනවද බලන්න. අද මේ කොණ්ඩි වැදපු 100 කෙනෙක් හිටියත් එයත් කියයි ලෝකයේ තියෙන්නේ සතර මහා ධාතුන් කියලානේ. එතකොට බලන්නකෝ අපේ දැනීම කොහොමද කියලා. හරි. දැන් එතකොට මෙන්න මේ කුඩු කරන පිටි වෙන චූටි කොටසක් තියෙනවා නේද? එතකොට ඕක නිතරම ශක්තියක් වෙනවා. ශක්තිය පදාර්ථයක් වෙනවා. ඕකේ වෙනසක් වෙනවා. වෙන්නේ මොකක්ද? අර සතර මහා ධාතුන් වල ක්‍රියාකාරීත්වය නිසා එකිනෙක වෙනස් වෙනවා. පැහැදිලිනේ? හරි. දැන් එතකොට දැන් මම කිව්වනේ ඔයාලට මේ මුළු ලෝකේම බබයක් වමන ශරීරය තුල පෙන්නනවා කියලා. මං අමාරුවක වැටුණාද දන්නේ නැහැ. නෑ. අපි බලමු ලෝකේ මොනවද තියෙන්නේ? හරි. පඨවි කොටස් තියෙනවා. පඨවි කොටස් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? බුදුහාමුදුරු පෙන්නපු විදිහට පඨවි කොටස් 20යි. දැන් මං කිව්වට පස්සේ නම් කියාගෙන යයි. මාර බඩු ටිකක් තමයි. හරි. කියන්න බලන්න අත්ථිමස්මින් කායේ කේ ඔය ලස්සනට කියන්නේ. ඔතන පඨවි කොටස් තියෙනවා 20. පඨවි කොටස් කීයක් තියෙනවද? 20. කේතාලෝ මානකා දන්තා සචෝ මන්සං නාරු අට්ටි මිඤ්ඤා වක්කං අධයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුණං උද කරේසං වැරදීනේ. ඔය පඨවි ටික නෙවෙයි. ඔය කියන්නේ ආපෝ කොටස් ටික. එතන 20යි තියෙන්නේ. පිත්තං සෙම්මං පුබ්බෝලෝ ඉතං තේදෝ මේදෝ අස්සු වසා කේලෝ දිංගානිකාලස්සිකා මුත්තං ඔය ටික ආපෝ ධාතුවට. දැන් එහෙනම් පඨවි ධාතු කොටස් කීයද? 20යි ශරීරේ. ආපෝ කොටස් කීයද? 12යි. එතකොට 32ක් නේද? ඔය 32 ඊළඟට හොඳට මතක තියාගන්න. ඊළඟට වායෝ කොටස් තියෙනවා 6ක්. මතක් වෙයිද? අර දෙක නම් මතකයි 6ක් තියෙනවා. වායෝ කියලා කියන්නේ වායෝනේ නේද? ඔව්. එතකොට ඕකේ තියෙනවා උද්දංගම වායුව, ඒ කියන්නේ උඩට එනවා. අදෝගම වායුව, කුච්චිත වායුව, කොට්ටාස වායුව, අංගමංගානුසාරී වායුව, ආස්වාද ප්‍රාස්වාස වායුව. කීයක්ද එතකොට? 6යි. එතකොට 32යි 6යි 38යි. ඊළඟට තේජෝ 4ක් තියෙනවා. සංතාපන, ජිරාපන, පරිධාන, පාචක. පැහැදිලිනේ? එතකොට එතන 4යි අතන 38යි. ඔව් 42යි. ඕකට තමයි ද්වාචත්තාලීසාකාර භාවනාව කියලා කියන්නේ. පැහැදිලි නේද? ඕක අනිත්‍යවද ඕක යථා ස්වභාවයෙන් දකින්න ඕක සම්මර්ෂණය කළා හොයලා විමසලා නැවත හොයලා ඕක පිළිබඳව දකින්නට උත්සාහවත් වෙනකොට ප්‍රඥාව වැඩෙනවා. දුෂ්ප්‍රඥාව නැති වෙලා යනවා. මෝඩකම නැති වෙනවා. අනුවණකම නැති වෙලා යනවා. පැහැදිලිනේ? දැන් මම ගොඩාක් ගැඹුරු කාරණා කතා කළේ දැන් ඔයාලා දන්නවා මේ ලෝකයේ බාහිර ලෝකයේ මොනවද තියෙන්නේ? පඨවි කොටස් තියෙනවා නේද? එතකොට මේ පඨවි එහෙම නැත්නම් පෘථුවිය කොච්චරක් මේ යොදුන් කොච්චරක් තියෙනවද? යොදුන් 2,40,000ක් තියෙනවා. පැහැදිලිනේ? යොදුන් 2,40,000ක් ඝන කඩ බෝල් පොලොවක් තියෙනවා මේ පෘථුවියේ ප්‍රමාණය ගත්තාම. යොදුනක් කියන්නේ හැතැම්ම 16. ගොඩාක් කරුණු කියන්න පුළුවන්. නමුත් මට කාලය මදි එතකොට 2,40,000. ඊළඟට ඒ පඨවි ධාතුව. ආපෝ ධාතුව. ආපෝ ධාතුව ගත්තා ඔය වගේ දෙගුණයක්. හරි? පැහැදිලිනේ? ඔය වගේ දෙගුණයක්. ඒ කියන්නේ
4,80,000. ඊළඟට වායු කොටස් ගත්තාම ඒ වගේ දෙගුණයක්. 9,60,000. ඔන්න සංඛ්‍යා මතක තියාගත්තාම හරි ධර්මඥානෙ උපරිමයට එනවා. සාමාන්‍යව හොයලා බලන්නකෝ. විසුද්ධි මාර්ගය වගේ පොත්පත්වල හරි ලස්සනට ඔය විග්‍රහයන් තියෙනවා. එතකොට ඔවා කියන්න ගියා ඔයාලා දැනගෙන බාහිරේ දන්නේ නැති අය එක්කලා කතා කරගෙන ගියාම ඔයාලා සමහරක් වෙලාවට අර මෝඩයෝ 10ක් අතරේ එක බුද්ධිමතෙක් ඉන්නවා නම් අර 9 දෙනාටම මෝඩේ කරේ කෙනා. ඒකත් හොඳට ඔළුවේ මතක තියාගන්න ඕනේ. අර 9ම මෝඩයෝ 9ම බුද්ධිමත් අර එක බුද්ධිමතා මෝඩයා. ඒකත් ඔළුවේ මතක තියාගන්න හොඳට. පැහැදිලිද? මොකද්ද මම කිව්වේ? නෑ මේක වෙන කාටවත් කිව්වේ නෑ මේ ඔයාලා කට වහගෙන ඉනා වෙනවා. එහෙම කාටවත් කිව්ව නෙවෙයි ඈ. මම මේ කිව්වේ යම් සංකල්පයක් හඳුනා දෙන්න විතරයි. හරි? එතකොට හොඳට මතක තියාගන්න මම මේ කියන්න උත්සාහ කරේ බාහිර සමාජයේ අපි යමක් දන්නා දෙයක් කියන්න ගියාට පස්සේ නොදන්නා සමාජයට අපි නොදන්නා කෙනෙක් එහෙමත් නැත්නම් පිස්සේ. පැහැදිලි නේද මම කියුවේ? ඒ නිසා ගොඩාක් බුද්ධිමත් වෙන්න අපි අපේ දැනීම බාහිර සමාජයට පෙන්වන්න ගියාම ලොකු ගැටලුවක්. අද බාහිර සමාජයේ ගොඩාක් අයට වෙලා තියෙන්නේ ඒකයි. තමන්ගේ බුද්ධි මට්ටම බාහිරයට පෙන්වන්න යනවා. එයා උගතෙක් වෙනවා කියලා జగතෙක් කියලා පෙන්වන්න ගියාම අන්තිමට මොකද්ද වෙන්නේ? මෝඩෙක් ඇත්තටම මෝඩෙක්. ඒකයි වෙලා තියෙන්නේ. මොනවා හරි දෙයක් ඉගෙනගෙන ඕක ගැනම යනකොට පුංචි දැනීමක් එනවා. මෙයාගේ ඔළුව ඉදිමෙනවා. ඔළුව ඉදිමුණාට පස්සේ මොකද වෙන්නේ? එයා කියන දේ එහියොත් එන්ජයියොත් ඉන්නවනේ නේද? එතකොට ඒගොල්ලෝ නිසා මොකද්ද වෙන්නේ? මුළු මහත් සමාජයේම අපවිත්‍ර වෙලා දූෂිත වෙලා යනවා. ඒ නිසා මම කියන්නේ රත්තරන් චූටි දූල පුතාලා මේ දරුවෝ ගොඩාක් බුද්ධිමත්. අවුරුදු 7 පුංචි දුව පුතා නිවන් අවබෝධ කරගත්ත සම්බුද්ධ ශාසනයක් මේක. පඬිතු සාමණේරයෝ නේද? රාහුල පුංචි පුතා සුමන සාමණේරයෝ සුපාත බලන්න කොච්චර චූටි දරු පැටවුනේ නේද? ඒ වගේ ශාසනයක් මේක. මේ චූටි දූල පුතාලට පුළුවන් ඒ තැනට එන්න. අම්මලා තාත්තලාට තරුණ දූල පුතාලට එතනට එන්න පුළුවන්. මොකද්ද කරන්න ඕන? අප්පමාදේන සම්පාදේත. අප්පමාදේන ප්‍රමාද වෙන්න එපා. සම්පාදනය කරගන්න මොනවද සම්පාදනය කරගන්නේ? වතු පිටි ගෙවල් දොරවල් මිල මුදල් හරක බාන ඒවද? අද යන්නේ මේ පැත්තට නේද? ඔව්. කුසල් සම්පාදනය කරගන්න නේද? ඉනා වෙලා ඒවා එහෙම නතර කරන්න යනවා එහෙම නෙවෙයි හම්බ කරන්නේ වෙයි. එතකොට වෙන්නේ තවත් ගැටලුවක්. ඒවා අනිවාර්යෙන් කරන්න ඕන. කරන ගමන් යථාර්ථයේ ඇත්ත සත්‍ය නිවැරද්ද දකින්නට වෙර දරන්න ඕනේ කියන එකයි මෙතනදී අපි කතා කරන්නේ. පැහැදිලිනේ? හරි. දැන් මම ධර්ම දේශනාවේ එක වචනයක්වත් මෙතනදී මතක් කළාද? නෑ. එහෙනම් බඩ පටන් ගන්න. මනේ ආමුරුනේ ඇතිනේ. හරි. මම ඔයාලට දේශනා කරන්න ඕන ධර්ම කාරණා ටික ඔයාලා කිචි ගන්නකොට ඔක්කොම කියලා ඉවරයි. පැහැදිලිනේ? හරි. දැන් මම ඒකේ කෙටි සරලාර්ථය මෙතනදී ගන්නවා. දැන් ඔයාලා දන්නවා මේ ලෝකය විශ්වය ලෝකය කියලා කියන්නේ බාහිර ලෝකයට කියලා දන්නවා. ඒ ලෝකයේ තථාගතයන් වහන්සේ මේ බඹයක් පමණ ශරීරය තුල පනවනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන අපේ ශරීරය තුලයි කියන එක දන්නවා. ඒක සංයුක්ත වෙලා තියෙන්නේ හැදිලා තියෙන්නේ මොනවායින්ද කියලා ඔයාලා දන්නවා. දන්නවද නැද්ද? දන්නවා. කොටස් කීයකින්ද? අයියෙන් කියන්නේ කීයකින්ද? 42යි. ඔයා අනේ මතක තියාගන්න නැත්නම් වැඩන්නේ වගේ කාලේ. 42යි. එතකොට ඔයාලා අහලා තියෙනවනේ ද්වාචත්තාලීසාකාර භාවනාව කියලා නේද? එතකොට මොකද්ද මේ ශරීරයේ කොටස් ටික බෙදලා ගත්තාම ඔය කොටස් 42ක් ගැන කියනවා. ඕවා නිතර මෙනෙහි කර ඉන්නකොට මොකද වෙන්නේ පුජ්‍යලයාගේ? බලා කුසලයට මෙහෙවන්න අවශ්‍ය කරන උපදේශනයක් දැන් දීලා තියෙන්නේ. පැහැදිලිනේ? ලේසි පහසු
කාලයක් නෙවෙයි අපි ගත වුණේ. එතකොට දැන් එහෙමනම් මේ ධර්මතාවය අපි ක්‍රියාත්මක කරනකොට මොකක්ද අපිට වෙන්නේ? අපේ වෙනස මොකක්ද? අපි වැරද්දෙන් අයින් වෙනවා, නිවැරද්ද තුල ක්‍රියාත්මක වෙනවා. නිවැරද්දේ ලැබෙන ප්‍රතිඵලය හැටියට අපේ ප්‍රඥාව දියුණු වෙනවා. පැහැදිලි නේද? හරි. දැන් එහෙනම් බලන්නට ඔයාලට පැහැදිලි නේද අපි ආයුතු මග මොකක්ද කියලා? පැහැදිලිද? පැහැදිලිද නැද්ද? පැහැදිලි. බය නැතුව කියන්න. එහෙනම් පැහැදිලි නම් අපි මොකද්ද දැන් කරන්න ඕන? මම මුලදිම කිව්වා. මොකද්ද කිව්වේ? ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාචිතේ තුන්නී භාවේ සම්පජානකාරී හොති. සම්පජානකාරී කියන්නේ කරන ඒ දේ පිළිබඳව සිහි කල්පනාවෙන් සිහිය පිහිටුවා එළඹ සිටි සිහියෙන් නුවණින් විමසා සිදු කිරීම. ඒ කිරීම තුළ මොකක්ද වැඩෙන්නේ? දැනීම නුවණ අවබෝධයේ ප්‍රඥාව. එතකොට මේක තවත් කවුරු හරි ලවා කරවලා Tamanට පිළිසිදු වෙන්න පුළුවන්ද? බෑ. අන්න එතනයි වෙනස. එහෙම පුළුවන් නම් තථාගතයන් වහන්සේ ඔක්කොම කරලා දෙනවා. එහෙම කරන්න බෑ. සුද්ධි අසුද්ධි පච්චත්තං න අඤ්ඤමඤ්ඤං විසෝදයි. පිරිසිදු අපිරිසිදු බව කියන එක. ඔව්. එහෙනම් අපි අපිරිසිදුයි නම් අපේ ෆිසිකල් බොඩි එක පිරිසිදු කරනවා නම් භෞතික ශරීරය පිරිසිදු කරනවා නම් අපි දකින්න ඕන ධර්මකාය කියන එක අධර්මකායෙන් අපි ඈත් වෙලා ධර්මකාය දියුණු කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. ධර්මකාය දියුණු වෙන්නේ මොකෙන්ද? අකුසල් වලින්ද? පව් වලින්ද? නෑ. ඒකෙන් වැඩෙන්නේ අධර්මකාය. එතකොට ධර්මකාය වැඩෙන්න නම් අපි පින් කරන්න ඕන, කුසල් වඩන්න ඕන, නිවැරදි විදියට අපේ තථාගත දේශනාවට අනුකූල වූ චරණ ධර්ම පද්ධතියක අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ චරණ ධර්ම පද්ධතිය තමයි සීල සමාධි ප්‍රඥා ක්‍රමවේදය. පැහැදිලිනේ? හරි. දැන් එහෙනම් මෙන්න මේ ටික මේ කියපු දේ නොකරන නිසාම තමයි අපි අමාරු වෙట్లా තියෙන්නේ. නේද? මෙතෙක් කාලයක් සසර ආවේ මේ නිසාමයි. අපිට දැන් හිතෙන්නේ නැද්ද මේ අම්මයි තාත්තයි යන්නේ අපි අතර හිටියනම් කියලා? නේද? ඊළඟට මේ හැම කෙනෙක්ම එහෙම කැමැත්තක් තියෙනවනේ. එතකොට ඒ කැමැත්ත නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං. නේද? අපි කැමති වෙන ආකාරයෙන් සිද්ධ වෙන්නේ නෑනේ. ඉදම්පි යං ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. මේද යමක් කැමති වීම කියන එක නැතිවීමේ දුක්ඛයයි. එතකොට පදනම මොකද්ද? බලන්නකෝ හැම පැත්තකින්ම බලපුවම ධර්මයේ නේද මතුවෙන්නේ. කොච්චර ලස්සනද බලන්නකෝ නේද? හරි. දැන් එතකොට අපි දන්නවා දැන් මම ගාථාව ගත්තොතින් ඒකේ තියෙන්නේ චතුන්නම් භික්කවේ අරිය සත්‍යං. භික්කවේ මානේ. චතුන් කියන්නේ හතර සංඛ්‍යාව. අරිය සත්‍යං ආර්ය සත්‍ය. එතකොට මහණෙනි මේ ආර්ය සත්‍ය හතර අනනුබෝධ අවබෝධ කරගන්න බැරිව ප්‍රතිවේද කරගන්න බැරිව දීගමිදං අනන්ත කෙලවරක් නැති සංසාරේ ඔයාලද මමද මමංචේව තුම්මා කංච මේ සතරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කළා. මොකක් නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ නැති නිසා. එහෙනම් ඔයාලට ඉතා පැහැදිලි දැන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තාක්කල් අපි සතරේ බැඳිනවා. සතර තුල ගමන් කරනවා. සතරේ මේ භවයේ උප්පත්තිය ලැබලා මැරිලා ගිහිල්ලා ඊළඟ භවයේ උපදිනවා. ඒ උප්පත්තිය ලැබපු භවයේ මැරිලා ගිහිල්ලා තවත් භවයක උපදිනවා. ඔය වගේ සංසාර චක්‍රය අතිශය භයානකයි. ඔය සතර පුරා උප්පත්තිය ලැබෙන යම් භවයක කවදාවත් දුක නැතුව සැපයක් විතරක් තියෙනවද? නෑ. ඇයි? දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ. ලෝකේ පිහිටලා තියෙන්නේම දුක මත. එතකොට ලෝකය කියලා කියන්නේ ඔයාලා අද ඉඳලා කියන්නේ මේ බාහිර ලෝකය කියලා. මොකක්ද කියන්නේ? ලෝකය කියලා කියන්නේ මොකක්ද? ඉමස්මින්ච ව්‍යාමමත්තේ කලෙබරේ ලෝකංච පඤ්ඤපේමි.
මේ බබයක් පමණ ශරීරය තුල මම ලෝකේ පනවනවා. ලෝක සමුදයන්ච පඤ්ඤපේමි ලෝකේ හට ගැනීම මම පනවනවා. ලෝක නිරෝධංච පඤ්ඤපේමි ලෝකේ නැති කරන නිරුද්ධ කරන ක්‍රමය මම පනවනවා. ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤපේමි ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මම මේ බඹයක් පමණ ශරීරය තුල පනවනවා. ස්කන්ධ ධාතු ආයතන විභාගයෙන් කරන්නේ ඕක තමයි. ඒක ටිකක් ගැඹුරුයි ඈ. ස්කන්ධ ගත්තාම පංචස්කන්ධය. ධාතු කිව්වම ධාතු 18ක් තියෙනවා ඈ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. ලේසි මතක තියාගන්න මම ඒකයි කියන්නේ. ඊළඟට චක්කු කියන්නේ ඇහැනේ. ඇස, රූපය, විඤ්ඤාණය. ඊළඟට කන, ශබ්දය, විඤ්ඤාණය. නාසය, ගන්ධ සුවඳ, විඤ්ඤාණය. දිව, රසය, විඤ්ඤාණය. කය, ස්පර්ශය, විඤ්ඤාණය. ඊළඟට මනස, ධර්මතා, මනෝ විඤ්ඤාණය. එතකොට බලන්න ඔය 6 තුنين වැඩි කරාම 6 වරක් 3 18යි. අට්ඨාරස ධාතු කියන්නේ ඕක. පැහැදිලි නේද? අට්ඨාරස ධාතු. ස්කන්ධ දන්නවා දැන් ධාතු ස්කන්ධ කීයක් තියෙනවද? පංචස්කන්ධ. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. ඒකේ රූපස්කන්ධ එකයි. ඊළඟට අනිත් ටික නාම. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ නාම. එතකොට නාම 4යි රූපස්කන්ධ එකයි. ඕකට කියනවා නාම රූප පිළිබඳව දැනීමේ නුවණ නාම රූප විවත්තා ඥානය කියලා කියනවා. සම්මස්සනය කරන්න තියෙන ওই ටික. ඒකට කියනවා සම්මස්සනය කරනවා නම් එයාට තියෙනවා සම්මස්සන ඥානය. සම්මස්සන ඥාණයෙන් ඕක බලාගෙන යනකොට එයාට පේනවා උද්‍යප්පේ ඥානය. උදේ කියලා කියන්නේ අට ගැනීම, බේ කියලා කියන්නේ නැතිවීම. අන්න එහෙනම් උද්‍යප්පේ ඥානය එයාට පහළ වෙනවා. එහෙනම් නාම රූප දැනගන්නවා. නාම රූප සම්මස්සනය කරනකොට සම්මස්සන ඥානය ඇති වෙනවා. සම්මස්සන ඥානයේ දිහා සම්මර්ථනය කර කර ඉන්නකොට එයාට පේනවා ඇති වෙනවා නැති වෙනවා. ඒක උද්‍යප්පේ ඥානය. උද්‍යප්පේ ඥානයේ දිහා බලාගෙන ඉන්නකොට ඊට පස්සේ ඇති වෙනවා බංගානුපස්සනා ඥානය. බංග කියලා කියන්නේ බිඳි බිඳි යනවා. හට ගන්න දෙයක් පේන්නේ නැහැ, බිඳි බිඳි යනවා පේනවා. ඊළඟට බිඳෙන නිසා ඊළඟට බයක් ඇති වෙනවා. ඊට පස්සේ ඇති වෙනවා බයතුපට්ඨාන ඥානය. ඊළඟට මේ බයතුපට්ඨාන ඥානයෙන් ඕක දිහා බලාගෙන ඉන්නකොට මොකක්ද ඇති වෙන්නේ? නිබ්බිදා. නිබ්බිදා කියන්නේ කලකිරෙනවා. මොන විකාරයක්ද මේ බයක් නෙවෙයි කියලා නේද? කලකිරෙනවා. ඊළඟට කලකිරුණාට පස්සේ ඔය ටික එක්ක ඔක්කොම එකතු වුණාට පස්සේ මුංජිතු කම්මිතා ඥානෙ මිදෙන්න කැමති. මිදෙන්න කැමති මොකෙන්ද? විස්සතරේ. ඊළඟට එයා ඒකත් මේ මිදෙන්න කැමති වෙන එක වඩනකොට මොකද්ද වෙන්නේ? සංස්කාර ධර්මවල උපේක්ෂක භාවය ගැන හිතනවා. ඒකට කියනවා සංකාර උපේක්ඛා ඥානය. පැහැදිලි නේද? අනේ පුතේ මේ ධර්මය හරි ලස්සනයි. හරි ලස්සනයි. හරිම විචිත්‍රයි. මේක ඔයාලා කැමති තැනට ගෙනියනවා. මේක කවදාවත් ඔයාලව දුක් ඇති තැනකට නම් ගෙනියන්නේම නැහැ. ඔයාලා සැපේටම ලං කරන රත්තරන් දුවේ පුතේ. ඒ නිසා හොඳ බුද්ධිමත් වෙයිතලා බලන්න. මේ ලෝකයේ තියෙන උත්තරීතර වටිනාම පිවිතුරුම ධර්මතාවය තමයි මගේ භාග්‍යවතුන් වහන්සේ අනේ මහා පාරමිතා පුරලා අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා. ඕක අපි දැනගෙන ඉගෙනගෙන ප්‍රගුණ කරලා අපිත් පිරිසිදු වෙලා මේ සමාජයේ මේ අත්වල නිදි කිරා වැටෙන චූටි දරුවන්ට ওই ටිකයි දෙන්න ඕන. ওই ටිකයි දෙන්න ඕන. හොඳට මතක තියාගන්න. එයාලට කවන්න පොවන්න පෝෂණය කරන්න නැන නුවණ ලබා දෙන්න රැකවරණය දෙන්න. ඒ දෙන ගමන් මේ ධර්මයේ ටික දෙන්න. ධර්මයේ නොදුන්නොත් අපි අධාර්මික අකෘතඥ කලගුණ නොදන්න අනුවන කියන්න වචන නැති පාපතර චරිත බෙලක් වෙනවා. ඒ නිසා ඔයාලා යුතුයකම් ඉටු කරන ගමන්ම ආධ්‍යාත්මික යුතුයකම් ඔයාලා අම්මා තාත්තා හැටියට කරන්න මේ අහිංසක දරු පැටව. දෙන්න තියෙන ලොකුම දානේ එච්චරයි. වෙන කිසි දෙයක් ලෝකේ ඉතිරි වෙන්නේ නැහැ.
කොච්චර හම්බ කරත් කොච්චර ගෙවල් දොරවල් හැදුවත් යාන වාහන මිල මුදල් රැස් කරත් ඒ සමස්තය මේ භවයෙන් අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා. කෙලෙස් ගොන්නක් විතරක් ඉතිරි වෙනවා. එතකොට නිකලෙස් දෙයක් තියෙද්දී නිකලෙස් කරගන්න ක්‍රමවේදයක් තියෙද්දී ඒක අමතක කරලා බැහැර කරලා අපි කෙලෙස් ගොන්නක් බදාගෙන ඉන්නවා නම් ඒක මොනතරම් අනුවන ක්‍රියාවක්ද කියන එක ඔයාලා මේ දැනගත්ත දේ ඔයාලගේ යාළුවන්ට කියා දෙන්න. හිතවතුන්ට කියා දෙන්න. තමන්ගේ සහෝදරයන්ට කියා දෙන්න. ඔයාලට පුළුවන් ඒක කරන්න. හොඳයි. හැම කෙනෙක්ම දැන් ටිකක් අමාරුයි නේද? කාලය ගියානේ. හරි. දැන් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව ගත්තාම ඔයාලා එක ගැන හොඳින් දන්නවා. එතකොට දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. ඕක හොඳට අහලා තියෙනවනේ. එතකොට මේ ආර්ය කියන తত্ত্বය ආර්ය කියන්නේ උතුම් කියන එකනේ. මේකේ දුක්ඛ සත්‍ය ගැන කතා කරාට දුක්ඛ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් ලබාගෙන ඒ ආර්ය සත්‍ය තුළට පිවිසුනේ නැතොත් ඔතන ගැටලුවක්. අද නූතන වර්තමාන සමාජයේ තියෙන්නේ දුක්ඛ සත්‍ය ගැන කතා කරලා ඒක ප්‍රතික්ෂේප කරලා දානවා. ඕක කියන්න දෙයක්ද කියලා. දුක්ඛ සමුදය ගැන කතා කරනවා. ඒක ගැන දැනීම තියෙනවා. නමුත් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන දැනීම නුවණ අවබෝධය බුද්ධිමය කුසලතාවයේ සක්්‍යතාවයේ දියුණු කරගන්න හැකියාව තියෙද්දි උත්සාහවත් වෙන්න. පැහැදිලිද මං කියපු දේ? චුට්ටක් ගැඹුරුයි නේ. ඒ නිසා දුවේ පුතේ ඔයාලට පුදුම හැකියාවක් තියෙනවා මේ. ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ධර්මයෙන් පෝෂණය වෙන්න, ධර්මයෙන් ශක්තිමත් වෙන්න ඔයාලා උත්සාහවත් වෙන්න. ඔයාලට කවදාවත් ලෝකය අසරණ ලෝකයක් වෙන්නේ නැහැ. ඔයාලට පිහිට වෙන්නේම මේ ලෝකයයි. මොන ලෝකයේද? බාහිර ලෝකේ නෙවෙයි. මේ බඹයක් පමණ ශරීරේ. ඇයි මේක කඩලා බෙදලා බලන්නටයි මේ ශරීරය අපිට ලැබිලා තින්නේ කියන මතකේ හොඳින් තියාගන්න. ඕක කොණ්ඩේ පීරලා නේද? විවිධ දේවල් කරලා තරසලා කවලා පොවලා ලස්සනට ඇඳුම් අඳලා නේද? ලිප්ටික් කියුටස් ගාලා ඕටික කරන්නද ඕක තියෙන්නේ? එකක් කරන්න ලස්සනට ඉන්න. නැත්තම් පිළිවෙලක් නැහැ ජීවිතේ. සුවඳවත්ව ඉන්න. හොඳට ලස්සනට ඉන්න. ඉන්නේ ගමන් ඒකේ තියෙන යථා ස්වરૂපය දකින්න. බුදුහාමුදුරුවෝ තරම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ පිරිසිදුකම පෙන්නපු ඉන්න කියලා අනකරපු සාසුරුන් වහන්සේ නමක් තවත් නැහැ. පිරිසිදු ඉන්න ඕන, ලස්සනට ඉන්න ඕන. නමුත් ඒකේ තියෙන ප්‍රයෝජනෙ අපි ගන්න ඕන. නේද? දැන් ලස්සනට ඉන්න උත්සාහ කරන කෙනා මොකද්ද කරන්නේ? ඇඳුම හොදනවා. ඇයි ඇඳුම හොදන්නේ? අපිරිසිදු නිසා. එයා කසල බැහැර කරනවා. එහෙනම් එයා කසල බැහැර කරලා ඇඳුම හොදලා නිකන් ඉන්නේ නැහැ. එයා දන්නවා ඇඟත් මගේ කුණු ගඳයි කුණුයි. ඇඟත් හොදනවා. නේද? ඇදන් නැති කෙනා ඇඟ හොදන්නෙත් නැහැ, ඇඳුම් හොදන්නෙත් නැහැ, දත් මදින්නෙත් නැහැ, කොණ්ඩේ කපන්නෙත් නැහැ නේ. ඒක වෙනම කතාවක් ඈ. එතකොට ඒ වගේ පිරිසිදු බාහිරය පවිත්‍රතාවයේ තියෙන භාවනාවට අනිවාර්යයෙන්ම බාහිර පිරිසිදු බව තියෙන්න ඕන. ඊළඟට බාහිර පිරිසිදු බව නැත්නම් අභ්‍යන්තරික පාරිශුද්ධියක් ඇති කරගන්නට නොහැකේමය. හරි. දැන් අපි භාවනාවට අවශ්‍ය කරන අධ්‍යාත්මික බාහිර සුපරිශුද්ධතාවය පිළිබඳව අය කතා කරේ. හරි. දැන් එතකොට ඔයාලා දන්නවා පිරිසිදු සීලයක පිළිපදලා නේද? පිරිසිදු සමාධියක් වැඩෙන්න පුළුවන් නිස්කලංක පරිසරයක් තෝරාගෙන ඊළඟට පිරිසිදු අරමුණක් කර්මස්ථානයක් අරගෙන ඒ කියන්නේ තමන්ගේ කය නේද? කුණප භාවනාව කියනවා, පිළිකුල් භාවනාව කියනවා නේද? ඔක දිහා චුට්ටක් බලාගෙන ඉන්නයි කියන්නේ. ඔක දිහා බලාගෙන ඉන්න. හරියන්නේ හොඳටම හරියනවා. හරි. දැන් එහෙමනම් හොඳින් කල්පනා කරලා මේ ධර්මතාව පිළිබඳව අවබෝධයක් ලබාගෙන දැන් තියෙන්නේ ටිකෙන් ටික අවධානය ඇති කරගන්න. ඒ අවධානය වැඩි කරගන්න ඕනේ හැබැයි අපි අවධානය තියෙනවා. නමුත් අවධානය වැඩි කරගන්න ඕන. අන්නේ වැඩි කරගන්නා වූ ක්‍රියාදාමයට පිවිසෙන්නට වෙර දරන්න උත්සාහවත් වෙන්න හැමදෙනාටම මේ දහම් අවබෝධය තුළ නැවත තප්පරයෙන් තප්පරය
යෝනිසෝ මනසිකාරය එමත් නැත්නම් එළඹ සිටි සියෙන් යුක්තව මේ ධර්මතාවය ප්‍රගුණ කරන්න උත්සාහවත් වෙන සෑම මොහොතකදීම ඔයාලගේ හිත කෙලෙස් වලින් මිදෙනවා. කෙලෙස් කියන්නේ කුණු කහට. පැහැදිලිනේ? කුණු කහට. එතකොට මේ කෙලෙස් නැමැති කුණු කහට වලින් තොර වෙනකොට තොර වෙන තරමටම පිරිසිදු වෙනවා. පිරිසිදු වෙන තරමටම බබලනවා නේද? කෙලෙස් වලින් අඩු වෙන තරමටම නිකලෙස් වෙනවා. නිකලෙස් වෙන තරමටම බබලන ස්වරූපයක් එනවා. හොඳට හිතලා බලන්නකෝ. පැත්තක දාලා තියෙන මූණ බලන කණ්ණාඩි. නේද? ඔක අපි කියන්නකො මේ දුම්මැත්තේ තිබුණා කියන්නේ. ඔක අපි අරගෙන සුද්ධ කරලා නේද? ටිකින් ටික හොඳට සුද්ධ කරලා බැඳලා ගත්තොත් මොකද විනිවිද පේනවා තමයි ඡායාව. අන්න ඒ වගේ අදුරු කෙලෙස් වලින් අපේ හිත වැහිලා තියෙනවා. බාහිර ආගන්තුක උපක්ලේශයන්ගෙන් උපක්කලිට්ටස්ස. බාහිර ආගන්තුකේ උපක්ලේශයේ උපක්කලිට්ටස්ස. මේ උපක්ලේශ වලින් කිලිටි වෙලා තියෙන්නේ. මේ කිලිටි වෙලා තියෙන සිත කිලිටි වෙලා තියෙන මොනවෙන්ද? ලෝභයේ. කිලිටි වෙලා තියෙන මොනවෙන්ද? ද්වේෂයේ. කිලිටි වෙලා තියෙන මොනවෙන්ද? මෝහයේ. එතකොට ලෝභයේ ද්වේෂයේ මොහේ ක්‍රමක්‍රමයෙන් ක්ෂය අඩු කරලා දානවා නම් යාගේ සිත නිකලෙස් වෙනවා නේද? අඩු වෙන්නේ නිකලෙස්. වැඩෙන්නේ කෙලෙස්ද? ඔන්නවතෝය අවස්ථාවක් අවධානය ගන්න. එතකොට කෙලෙස් කුණු කඳට අඩු වෙනකොට නිකලෙස් බව වැඩි වෙනවා. ඇදිලිනේ? හරි. දැන් එහෙනම් ඔයත්න්ට අවශ්‍ය කරන ධර්ම දේශනාව සඳහා කාලය අවසానයි. හැමදෙනාම කාරණා ගොඩාක් ඉගෙන ගත්තා. ශ්‍රවණය කළා. එකින් එක යන්නද? කවන්න හිතේ තියෙනවා, මතකයේ තියෙනවා. ප්‍රගුණ කරන්න උත්සාහවත් වෙන්නේ යථාර්ථය දකින්නට අපිට පුළුවන් මේ ධර්මතා තුළ. අපි කතා කරගෙන ගියේ ඉක්මනින්ම කියමුකෝ බලන්න. මේ ලෝකය බාහිර ලෝකේ නෙවෙයි. ලෝකය කියන්නේ බබයක් පමණ ශරීරය. මේ බබයක් පමණ ශරීරය මොනවද? කොටස් 42ක් ගැන කතා කළා. නේද? ඒ කියන්නේ පඨවි කොටස් 20යි, ආපෝ කොටස් 12යි, තේජෝ කොටස් තේජෝ 4යි ඔව් වායෝ කොටස් 6යි. පැහැදිලිනේ? ආපෝ කොටස් 20යි නෑ. පඨවි කොටස් 20යි, ආපෝ කොටස් 12යි, තේජෝ කොටස් 4යි, වායෝ කොටස් 6යි. ආපෝ කොටස් කියන්නේ රංගල කියන්නේ 12යි ආපෝ. තේජෝ කොටස් 4යි, වායෝ කොටස් 6යි, පඨවි කොටස් ආපෝ කොටස් 12යි, තේජෝ කොටස් 4යි, වායෝ කොටස් පඨවි කොටස් හොඳ ළමයි 42යි පැහැදිලිනේ? හරි. ඕක තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට ඕක කඩලා බිඳලා පුටුවක් කැඩුවනේ අපි මෙතන ඉඳලාද? කුඩු කරලා දැම්මේ. හරි. එතකොට ඔය වගේ කුඩු කරලා දාන්න දක්ෂ වෙන්න. ඔය මන්න කැටි පිහි පොරව අරගෙන ඉම නෙවෙයි ඒව නෙවෙයි. නුවණින් දැනීමෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් මේ දේ කරන්න උත්සාහවත් වෙන්න. වැඩෙන්නේ මොකක්ද? වැඩෙන්නේ මොකක්ද? ඔය ටික කඩ ඉන්නකොට කුසල් වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා, දැනීම ලැබෙනවා, අවබෝධය ලැබෙනවා, නුවණ ලැබෙනවා. පැහැදිලිනේ? හොඳයි. ඕක තමයි ලෝකය කියලා කියන්නේ, වෙන බාහිර දෙයක් නෙවෙයි. මස්මින් තථාගත දේශනාවයි. ව්‍යාමමත්තේ කලෙවරේ. ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංච පංචවේමී. ලස්සනයි නේද? හරි. එහෙනම් හැමදිනාට දේශනා කළ උතුම් ශ්‍රී සත්‍ය ධර්මය මෙලොව පරලොව දෙලොව වැඩදායි වෙනවා. සංසාර සකල දුක්ඛ ස්කන්ධයන්ගෙන් නිදහස් වීමට උතුම් වූ නිර්වාණ ධර්මයේ ප්‍රතිවේධ කර ගැනීමට මේ නම් කියපු ඥාතින් ඇතුළු සියලු වර්ග පරම්පරාවන්ු යාත සියලු ඥාතීන්ට සියලු දේව බඹුන් ඇතුළු සකල සත්ත්ව සමූහයාටම සකල විශ්ව ධාතුවේ සියලුම සත්වයන්ට නිවන් අවබෝධයේ පිණිස මේ ධර්මතා හේතු වාසනා වේවා, උපනිශ්‍රේ වේවා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා